අයිබෝවන් සුබ උදෑසනක් එල්කේ වෙදමෑන් channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්නේ 2025 දෙසැම්බර් 9 වෙනිදා කාලගුණ අනාවැකියයි. ඉතින් කාලයකට පස්සේ දැන් ගොඩක් අය කාලගුණ අනාවැකිය කියන නිසා අපි පොඩ්ඩක් පස්සට වුණා. හැබැයි ඒක හොඳයි. අපිටත් ඕනි උනේ ලංකාවේ මිනිස්සු දවසේ කාලගුණේ සම්බන්ධයෙන් දැනුවත් වෙන එක. මොකද දන්නවද? එදිනෙදා කාලගුණය කියන්නේ ඊටම වැදගත් දෙයක් රටක සංවර්ධනයට. ඒ කියන්නේ දවසේ වැඩ ටික කරන්න සූදානම් වෙන්න නේද? හරි. අපි බලමු හෙට කාලගුණ තත්ත්වය සහ ඉදිරි දින කිහිපය. උදෑසන 2-5 අතර කල්මුනේ සහ තිරිකුණාමල ප්‍රදේශවලට ආරම්භ වන වර්ෂාව ක්‍රමක්‍රමයෙන් උතුරු නැගෙනහිර මධ්‍යම බස්නාහිර ඌව සහ දකුණු පළාත් වෙත දහවල් 2 පමණ වෙන විට මුළු ලංකාවටම වාගේ අකුණු සහිත වර්ෂා තත්ත්වයක් ඇතිවීමට බොහෝ ඉඩකඩ පවතිනවා. මීට අමතරව හැටන්, නවලපිටිය, කලවාන යන ප්‍රදේශවල වර්ෂාව දැඩි වන ලකුණු පෙන්눔 කරනවා. සවස 5 පමණ වන විට කොළඹ, හොරණ, යක්කල, පදනංගල, සූරියවැව ප්‍රදේශවලටද දැඩි බලපෑමක් එල්ල කරනවා. ඒක නිසා පරිස්සමෙන් මෙව තත්ත්වය රාත්‍රී 8 පමණ වෙනතක් පැවත කළුතර අම්බලන්ගොඩ ප්‍රදේශවලට පැතිරි ගොස් රාත්‍රී 11 පමණ වෙන විට අඩු වී යන බවක් පෙන්눔 කරනවා. මෙම තත්ත්වය 10 සහ 11 දවස් දෙකෙන් මේ විදිහටම සිද්ධ වෙනවා. තවත් දෙයක් මෙම්මස 15 16 18 වෙනිදා වැසි සහිත සුළං තත්ත්වයක් දැනක පෙන්눔 කරනවා. මේකට හේතුව නැගෙනහිර මුහුදේ අඩු පීඩන කලාපයක් වර්ධනය වීමයි. ඉතින් හැමෝම පරිස්සම් වෙන්න. ඔයාලත් ඔයාලගේ පැත්තට වහින විදිය සුළං තත්ත්වය කමෙන්ට් කරන්න. හෙට අනිද්දා විශේෂ වැඩ කරන්න හිතාගෙන ඉන්න යාළුවන්ට මේ වීඩියෝ එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ගිහින් එන්නම්. ඔබට සුබ දවසක්.